මේකෙදී මගේ ෆස්ට් තිම ඕඩර් එක ආවා. මට තිම ඕඩර් එක ලැබෙන්න තිබුණේ මං ඕඩර් කරේ මාර්තු 8 වෙනිදා. ඒත් මට ඕඩර් එක ලැබුණේ අප්‍රේල් 3 වෙනිදා. මට ලැබෙන්න තිබුණේ මාර්තු 15ත් 23ත් කියන සතිය ඇතුළත ලැබෙන්න තිබුණේ. හැබැයි ලැබුණේ නැහැ. යාළුවා අපිට අප්ඩේට් එකක් දෙනවා අපේ ඕඩර් එක කොහෙද තියෙන්නේ. එතකොට ඒක අපිට කවුද ඩෙලිවර් කරන්නේ කියලා අප්ඩේට් එකක් තියෙනවා. ඒත් මට ලැබුණේ නැහැ. මට පරක් වුණා. සමහර විට නම් ඉක්මනටම ලැබෙනවා. යාළුවා ඩෙලිවර් ඩේට් එක තිබුණා ඊට කලිනුත් ලැබෙනවා. සමහර විට සතිය ඇතුළතත් ලැබෙනවා. හැබැයි මට ලැබුණේ ගොඩක් පරක් වෙලා. මම කන්ටැක්ට් කරගන්න බැලුවා ස්කයිනෙට් එක හරහා තමයි අපිට මේක ලැබෙන්නේ. කන්ටැක්ට් කරගන්න බැලුවට රින් වුණා. ෆෝන් එක ආන්සර් කරේ නැහැ. කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ මට. හැබැයි එයාලගේ අප්ඩේට් එකක් තියෙනවා ඇප් එකේ. මගේ මෙන්න මේක ඩිලේ වෙලා තියෙනවා. මෙන්න මේ අයිටම් එක. ඒක නිසා තමයි මගේ ඕඩර් එක ලේට් කියලා මට දැනුනේ. ඒ මෙසේජ් එකේ තිබුණේ එහෙම. බට් කොහොම හරි අපේ ඕඩර් එක අපිට අනිවාර්යෙන් ලැබෙනවා. මට පරක් වෙලා ලැබුණේ. හැබැයි මම ඕඩර් කරේ අයිටම් 5යි. මට අයිටම් 5ටම $8ක් විතර ගියේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් 2900 ගාණක්. මම දාන්නම් ඕඩර් කරේ මෙන්න මේක මුලින්ම පෙන්නන්න හොරට පෙන්නපු නිසා. මේක අතරම සුවඳයි. මම අන්පැක් කරලා බලුවා ඔයාලට පෙන්නන්න කලින්. හරිම සුවඳයි. ඒක satis. I like it. ඊට පස්සේ මෙන්න මේක ඔයිල් සමහර ඒවා තියෙනවා මෙතනින් ඔයිල් දාන්න පුළුවන්. එතකොට මෙන්න මේකෙන් ඔයිල් එන එක. නමුත් මේක නම් එහෙම එන්නේ නැහැ. මං හිතන්නේ කොහෙවත් ඩෙස්මැටික් එකක් නැහැ ඒකට. නමුත් අපිට මසාජ් එකට එක අවුලක් නැහැ. හොඳයි. ඒක මට සැටිස් ප්‍රශ්නයක් නෑ. ඕඩර් කරලා තිබ්බ විදිහටම මේ ඉමේජ් එකේ තිබ්බ විදිහටම මේක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක මම හිතන්නේ මේක ගර්ල්ස්ලට ගොඩාක් වැදගත් වෙයි. මම ඒක නිසාමයි මෙන්න මේක ඕඩර් කරේ. මේක ඔන්න ඕපන් කරන්න පුළුවන්. ඕපන් කරාම මෙන්න මෙහෙම. ෂිප් එකක් තියෙන්නේ. මම හැබැයි ෆොටෝ එකේ දැක්කේ නම් මේක ගොඩාක් චූටි එකක් විදියට. හිතුවට වඩා මේක ලොකුයි. ඒ ප්‍රශ්නයක් නෑ. ඒක හොඳයි. ඊට පස්සේ මෙන්න මේක. මෙන්න මේ බෑග් එක. බෑග් එකේ මේ බේට් එකක් තියෙනවා. නමුත් ඒකත් හොඳයි. මම හිතුව විදිහටම මගේ අයිටම්ස් 5ම ගොඩාක් හොඳට තියෙනවා. හරි ආසයි හිටියේ මගේ ෆස්ට් තිම ඕඩර් එක වෙනකන්. ඒත් ඒක පරක් වුණත් මට ලැබුණා. ඉන්න මට සතුටුයි. ගොඩක් හොඳයි මේකේ. අතන බෑග් එක ක්වොලිටි එකට තියෙනවා. ගොඩක් හොඳයි. ඊට පස්සේ මම ඕඩර් කරා වොච් එකයි බ්‍රේස්ලට් එක නෑ වොච් එකයි නෙක්ලස් එකයි ඉයරින්ග්ස් දෙකයි රින් එකකුයි තියෙන එකක්. ඉතින් මම මේ වොච් එකට ගොඩක් ආසයි. ඒක ගොඩක් ලස්සනයි. ඉතින් ගලවන්න බෑ නමයි මට ඒක ගොඩක් ලොකුයි. මම හිතන්නේ ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෙයි. හදාගන්න පුළුවන් වෙයි. අපි බලමු try එකක් දීලා. හොඳම දේ කියන්නේ මම ඕඩර් කරපු එකේ මම හිතුවේ ටික විතරක් තියෙනවා කියලා. හැබැයි මෙන්න මේ වගේ චූටි බ්‍රේස්ලට් එකකුත් තිබුණා. මම ඒක දැක්කේ නෑ. ඇත්තමයි. මම ඒක ඇත්තටම දැක්කේ නෑ. මෙන්න මෙහෙම බ්‍රේස්ලට් එක තියෙන්නේ. මේ ඩිසයින් එකෙන්ම තමයි මෙන්න මේ නෙක්ලස් එකක් තියෙන්නේ.
දෙකයි තමයි මං ඕඩර් කරේ. හැබැයි මේකේ චූටි මේව එක නැහැ. මං හිතන්නේ ඒක වෙන්නේ නැති නැත්තම් මට ඒවල නැතුව හරි මොකක් හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ඉයරින්ග්ස් දෙකත් ඕකේ. I like it. ඇත්තටම තිබු ප්‍රශ්නයක් නෑ. ඩිලිවරි එක පොඩ්ඩක් ඩිලේ වුණා. ඒක තමයි උඩකට තිබුණේ. නැත්තම් ඇත්තටම ඉතින් අයිටම්ස් නම් ප්‍රශ්නයක් නෑ. ක්වොලිටි එකම තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් තිමු එකකින් ඕඩර් එකක් දානවා නම් ෆීඩ්බැක්ස් බලන්න. ෆීඩ්බැක්ස් බලලා ඕඩර් කරන්න. පොඩ්ඩක් පරක්කු වෙනවා. හැබැයි අනිවාර්යෙන් ඕඩර් එක ලැබෙනවා.